ඔෆිස් වැඩ, ගෙදර වැඩ, පවුලේ වැඩත් එක්ක දිනපතා පැලවලට වතුර දාන්න අමතක වෙනවද? ආසාවෙන් ගෙදර අරගෙන ආවට ප්ලාන්ට් එක දවස් 4-5ක් යනකොට මැල වෙලා කහ වෙලා මැරිලා යනවද? මේක ඔයා පැලවලට ආදරේ නැති නිසා වෙන දෙයක් නෙවෙයි. ඔයා ගොඩක් බිසි නිසා වෙන දෙයක්. ඉතින් මං අද අරගෙන ආවේ ඔයාගේ ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික දින 7-14ක් අතර කාලයක් යනකම් දිනපතා වතුර නොදා නිරෝගීව තියාගන්න අපිට කරන්න පුළුවන් ස්මාර්ට් ට්‍රික්ස් 10ක් අරගෙන. මේක ඔයාගේ ගාඩන් එකට ඇප්ලයි කරන්නත් පුළුවන්. ඔයාගේ පැල ටික එයාලගේ ජල අවශ්‍යතාවය එයාලම ඉටු කර ගන්න ස්මාර්ට් වෝටරින් ට්‍රික්ස් ටික මොනවද කියලා ඉක්මනටම බලමු. මන් දන්නවා ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම ආසාවෙන් බලයි කියලා. ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි ශාකවලට දිනපතා අවශ්‍ය වෙන්නේ ඔක්සිජන් මිසක් වතුර නෙවෙයි කියලා. පස්සේ නිතරම තෙත්ව තිබුණොත් මුල් වලට හුස්ම ගන්න බැරි වෙනවා. ඒවා නරක් වෙනවා. ආසාදනය වෙනවා. ඒ වගේම පැල දුර්වල වෙනවා. ඒ නිසා අපි වතුර දාන එක නිවැරදිව කරන්න දැනගන්න ඕනේ. හරි, අපි දැන් බලමු මං කිව්ව ස්මාර්ට් ක්‍රම මොනවද කියලා. අංක 1 clay balls. මේවට අපි ලෙකා බෝල් කියලාත් කියනවා. මේවා ප්ලාන්ට් නර්සරි වලින් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. මේ ක්ලේ බෝල් වලට අපි හිතනවට වඩා ජලයේ විශාල ප්‍රමාණයක් උරා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පොට් එකක් හදනකොට යටම ලේයර් එකට වගේම උඩ ලේයර් එකට ක්ලේ බෝල්ස් යොදා ගන්න පුළුවන් නම් පසේ තෙතමනය විශාල වශයෙන් රඳව ගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය කරන වෙලාවට ජලය මුල් වලට ලබා දෙන්නත් මේ ලෙකා බෝල්ස් කටයුතු කරනවා. ඔයාට මනි ප්ලාන්ට්ස්, ජපාන් උන වගේ ප්ලාන්ට්ස් නම් පස් නැතුවම උනත් මේ ක්ලේ බෝල් පුරවපු බඳුන් වල පහසුවෙන් හදා ගන්න පුළුවන්. එකපාරක් ජලයේ දීමෙන් පස්සේ මේවාට හොඳින් ජලය උරාගෙන අවශ්‍ය වෙලාවට මුල් වලට තෙතමනය ලබා දෙනවා. ඔයාට සතියක් දෙකක් යනකම් ආයේ වතුර දාන්න ඕනි වෙන එකක් නැහැ. කොකෝ පීට්. කොහොපත් වලට ඒවායේ ප්‍රමාණය වගේ 8-10ත් අතර ගුණයක් වතුර බර ගබඩා කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඉන්ඩෝර් ප්ලාන්ට් වල පස් මිශ්‍රණයට කොහොපත් මිශ්‍ර කළොත් වතුර දිනපතා දාන්න ඕන වෙන්නේ නැහැ. කොහොපත් වගේම පොල්ලෙලි පොඩියට කැබලි කරලා අරගෙනත් බඳුන් වලට යොදා ගන්න පුළුවන්. වික් සිස්ටම්. මේකට අපට කොටන් නූල් සහ වතුර බෝතලයක් ඕනි කරනවා. මේකට නූල් කීපයක් ඔතාගෙන ටිකක් ඝනකම් නූලක් හදාගන්න. එක කොනක් වතුර භාජනයට දාලා අනෙක් කොන අපිට වතුර යොදාන්න ඕනි ප්ලාන්ට් එකේ පසට යට කරන්න ඕනි. මේ විදියට ගාඩන් එකේ ඔයාගේ මල් සහ එළවලු පාත්ති වලටත් ජලය සති 2කට විතර එකවර යොදා ගන්න පුළුවන්. වතුර භාජනයේ හිස් වෙනකොට වතුර පුරවන එක තමයි වාට කරන්න තියෙන එකම දේ. සරලයි පහසුයි. හයිඩ්‍රෝජෙල් බීඩ්ස්. මේවට මැජික් බෝල් කියලා සමහර විට අහන්න ලැබෙනවා. ඔයාලා දැකලා ඇති පොඩි බබාලා සෙල්ලම් කරන්න ගන්නවා මේ කුඩා කැට වගේ තියෙන හයිඩ්‍රෝජෙල් බීඩ්ස්. මේව වතුරට දැම්මහම වතුර උරාගෙන ලස්සන විශාල බෝල බවට පත් වෙනවා. මේ ජෙල් බීඩ්ස් ජලය උරාගෙන විශාල වෙනවා වගේම ජලය ක්‍රමානුකූලව ඉවත් කරනවා. ඉතින් ඔයාගේ ප්ලාන්ට් වලට නිර්මාණශීලීව මේව යොදා ගත්තොත් ගෙදර ලස්සන කරගන්න වගේම දිගු කාලයක් පැල නිරෝගීව තියාගන්න ඔයාට පුළුවන්. ක්ලේ පොට්. මැටි බඳුන් වලට ජලය උරා ගැනීම සහ තෙතමනය රඳවා ගැනීම වැඩිපුර කරන්න පුළුවන්. ඉස්සර කාලේ මැටි බඳුන් වල ජලය ගබඩා කරලා තියන්නේ ජලයට වැඩි සිසිලසක් එක් කරගන්න පුළුවන් නිසා. ඉතින් ඔයාගේ ප්ලාන්ට් පුළුවන් තරම් ක්ලේ පොට් වල හදන්න උත්සාහ කරන්න. ඔයා වර්ණවත් බඳුන් වලට කැමති කෙනෙක් නම් මැටි බඳුන් පිටින්ම ඒවා අනෙක් බඳුන් තුලට
රඳවා ගන්න. ස්මාර්ට් ප්ලාන්ට්ස්. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තෝරගන්න යුතු ඔයාට පුළුවන් ජල අවශ්‍යතාවයේ ඉතා මඩු ප්ලාන්ට්ස් තෝරගන්න. උදාහරණ වශයෙන් ස්නේක් ප්ලාන්ට්, ලකී ප්ලාන්ට්, පොතොස් වර්ග, පීස් ලිලි මේවල ජල අවශ්‍යතාවය ඉතාම අඩුයි. වගේ ඔයා ගොඩක් බිසි කෙනෙක් නම් මේ දේ උත්සාහ කරලා බලන්න. පස් මත ආවරණයක් යෙදීම. පසේ ජලයේ වාෂ්ප වීම අවම කරගන්න කෙනුත් අපිට පැලවලට අවශ්‍ය කරන ජලය සීමා කරන්න පුළුවන්. විශේෂයෙන්ම පසේ මතු පිට කොටස ආවරණය කරලා ජලය වැඩි කාලයක් පස තුල රඳව ගන්න පුළුවන්. මේකට පොල්ලලි වල කොහ කොටස්, වියලි පත්‍ර, කෙසෙල් පට්ට, පොල් හනසු වගේ ස්වාභාවික දේවල් යොදා ගන්න පුළුවන්. drip water irrigation. ගෙදරින් පිට ඉන්න වෙනවා නම් මේ බොටල් ඩ්‍රිප් මෙතඩ් එක ඔයාගේ පැලවලට හොඳින් ගැලපෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ප්ලාස්ටික් බෝතලයක් අරගෙන මූඩියේ ඉතා කුඩා සිදුරක් හදලා ඒකට ජලය පුරවලා අවශ්‍ය කරන ප්ලාන්ට් එක මුලින් තරමක් යට කරලා තියෙන එක විතරයි. ක්‍රමානුකූලව ජල බිඳු පසුතලට අවශෝෂණය වීමෙන් ප්ලාන්ට් එක නිරෝගීව තබා ගන්නවා. ඩ්‍රිප් වෝටර් සිස්ටම් වලටම නිර්මාණය කරන ලද ජල බිඳු ප්‍රමාණය කන්ට්‍රෝල් කරන්න පුළුවන් ප්ලාස්ටික් බෝතල් දැන් වෙළඳ පොලේ තියෙනවා. මේවත් ඔයාට මේ වැඩේට යොදා ගන්න පුළුවන්. self watering pots. self watering pot කියන්නේත් ශාකයේ මූල පද්ධතියට අවශ්‍ය කරන ජලය ලබා ගන්න පුළුවන් ආකාරයට නිර්මාණය කරන ලද පොට් වර්ගයක්. මේවායේ පැලේ සහිත කොටසේ යට සිදුරු යොදා තියෙනවා. ඊට පහළ ට්‍රේ එකේ කබඩා කරලා තියෙන ජලය උරා ගන්න පුළුවන් විදිහට. මේක ඉන්ඩෝර් ප්ලාන්ට්ස් නඩත්තු කරන්න හරිම ලේසි වගේම මොඩර්න් ස්මාර්ට් ටෙක්නික් එකක්. ඔයාගේ කාලය ඉතුරු කරලා දෙනවා වගේම ප්ලාන්ට් එක නිරෝගීව හැදෙනවා. group plants together. ප්ලාන්ට් වලින් අවට පරිසරයට තෙතමනය මුදා හරිනවා. ඒකට අපි කියනවා ට්‍රාන්ස්පිරේෂන් කියලා. ඒ නිසායි ගහක් යට ඉද්දී සිසිලසක් සුව පහසුවක් දැනෙන්නේ. ඉතින් ඔයාට මේදී ප්ලාන්ට් වලට යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයාට සතියකට දෙකකට ගෙදරින් එළියට යන්න වෙනවා නම් මේ ප්ලාන්ට්ස් ඔක්කොම එක තැනකට එකතු කරලා තියන්න පුළුවන් නම් ඒවායේ ජීව ගුණය හොඳින් ආරක්ෂා වෙනවා. මොකද හැම ප්ලාන්ට් එකකින්ම තෙතමනය අවට පරිසරයට සංසරණය වෙන නිසා. ඉතින් බිසි කියලා කියන්නේ ඔයාට ප්ලාන්ට් හදාගන්න බෑ කියන එක නෙවෙයි. ඔයාට ඕනි ස්මාර්ට් ප්ලාන්ට් කියා ට්‍රික්ස් ටිකක් විතරයි. කාර්යබහුල වගේම වතුර දාන එක නිතරම අමතක වෙන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම දිගටම එකතු වෙලා හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝටම සුබ දවසක්.